පරීක්ෂණාංක 3 ලුණු කුඩු ඉක්මනින් දිය වෙන්නේ කුමන ජලයේද යන්න පරීක්ෂා කිරීම. එහෙනම් පුතේ අපි එක සමාන හැඩයෙන් එක සමාන ජලය පුරවපු වීදුරු තුනක් මේ විදියට ගන්නවා. ශීතකල ජලය, සාමාන්‍ය ජලය, උණු ජලය. අපි ඒ විදියට වීදුරු තුනෙන් වෙන වෙනම දා ගන්නවා. ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක් ගන්නවා අපේ පරීක්ෂණය සඳහා. එහෙනම් උණු ජලයට ලුණු කුඩු, ඒ වගේම සාමාන්‍ය ජලයට ලුණු කුඩු, ඒ වගේම ශීතල ජලයට ලුණු කුඩු මේ විදිහට අපි දාලා ඉක්මනින්ම දිය වෙන්නේ මොන ජලයේද කියලා පරීක්ෂා කරලා බලමු. හොඳින් බලන්න. ඔයාලට පේනවා උණු ජලයේ ලුණු කුඩු පේන්නවත් නැහැ. හොඳින් දිය වෙලා. සාමාන්‍ය ජලයේ ටිකක්, ශීතකල ජලයේ ඊට වඩා ටිකක් වැඩියෙන් තියෙනවා. එහෙනම් පැහැදිලි අපිට ලුණු කුඩු වේගයෙන් එහෙම නැත්තම් ඉක්මනින්ම දිය වෙන්නේ උණුසුම් ජලයේ බව.